ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මොකද්ද VLAN එකක් කියන්නේ සහ ඒකේ තියෙන ලාභ කොහොමද කන්ෆිගර් කරන්න කියලා Cisco Packet Trace එකේ. හරි. සරලවම ගත්තොත් VLAN එකක් කියන්නේ ඔයා හිතන්න දැන් එක ස්විච් එකක් කියලා. මේක තව ස්විච් එකක් කියලා හිතන්න. දැන් ඔයාගේ ඉන්නවා කියන්නේ ඩිපාර්ට්මන්ට් දෙකක් තියෙනවා එකම ලෝකල් ඒරියා නෙට්වර්ක් එක. ඒගොල්ලෝම ඔයාට සෙපරේට් කරන්න ඕනේ කෑලි දෙකකට. මොකද දැන් හිතන්න එක පැත්තක ඉන්න HR එක පැත්තක ඉන්නවා හිතමු කවුද ඉන්නේ එක පැත්තක. ඇකඩමික් එක. දැන් එතකොට හියුමන් රිසෝස් එකේ කට්ටියට ඇකඩමික් එකේ කරන කට්ටිය කියන්නේ වැඩ කරන කට්ටියගේ ෆයිල්ස් ඇක්සස් කරන්න බැරි වෙන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් පළවෙනිට මෙහෙම කරන්න. ස්විච් දෙකක් ගන්නවා. එතකොට මේගොල්ලොන්ව කියන්නේ එක කට්ටියක් දානගන්නේ හිතන්න HR එකේ කට්ටියව දානවා මේකට ඇකඩමික් එකේ කට්ටිය දානවා මේ ස්විච් එකට. හරිනේ. නැත්නම් ඔයාලට පුළුවන් කියන්නේ මෙහෙම සීන් එකක් තියෙනවා. එතකොට ආයතන ස්විච් එක තියෙනවා නම් පෝට් 24ක්. ඊට වඩා වැඩියක් තියෙනවා. ඔය ස්විච් එකට ඇකඩමික් එකේ ඉන්න වගේ මුගල් මිනිස්සු සාමාන්‍යයෙන් 10ක්. අනිත් එකේ ඉන්නවා 4 දෙනෙක්. එතකොට ස්විච් අර 4 දෙනා ඉන්න එක වෙනුවෙන් අලුතෙන්ම ස්විච් එකක් ගන්න අපරාධයි. ලොකු වියදමක්. එතකොට අරුම් 15 දෙනාට අවුලක් නැහැ කියන්නේ. හැබැයි අපිට ඒක මග අරගන්න කියන්නේ ගාන අඩුවට වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි VLAN. එතකොට ඒක වෙන්නේ මොකද්ද? දැන් එක ස්විච් එකක් නම් අපි මේක ලොජිකලි සෙපරේට් කරනවා කැලි දෙකකට. ඒ කියන්නේ VLAN එක කට්ටියකට දෙනවා VLAN 10 කියලා අපි එකක් හදනවා. අනිත් කට්ටියට VLAN 20 කියලා එකක් හදනවා. දැන් VLAN කියන එකේ තේරුම තමයි virtual local area network. ඒ කියන්නේ ඌ නිකන් ස්විච් එකක් ඇතුලේ තව ස්විච් එකක් වගේ තමයි වැඩ කරන්නේ. හරි. අපි වැඩි කතා නැතුව බලමු පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඒක. මොකද්ද Cisco Packet Trace එකත් එක්ක. හරි. මම Cisco Packet Trace එක on කරගන්නවා. හරි දැන් අපිට ගන්න ඕනේ අපි DHCP හදමුනේ. එතකොට පොඩ්ඩක් අර වැඩක් කරලා මම නෝට් එක මෙතන දාගෙන ඉන්නේ. ඒකත් බලන ගමන් වැඩේ කරගෙන යන්න. හරි. පළවෙනිට අපි රවුටර් එකක් ගමු. ඊට පස්සේ කම්පියුටර්ස් ගමු 3ක්. VLAN 3ක් හදමු. ඊට පස්සේ ස්විච් එකකුත් ගමු. ස්විච් එක දැම්මා. ඊට පස්සේ අපි VLAN ටික වෙන් කරගන්න මුංග පාට නිකන් බෝල ටිකකට දාගමු නිකන් ඒරියාස් කියලා. තද වැඩි වෙයි ප්‍රාබලම් නැහැ. just a demonstration නේද? මේක ගත්තා. තව ගමු කහ පාට. හරි. 3 දෙනාව ගත්තා. හරි. ඉතින් අපි මේගොල්ලොන්ව කනෙක්ට් කරගමු. මම මෙයාව කනෙක්ට් කරගන්නවා fast ethernet 0 එකෙන් fast ethernet 0 එකට. ඊට පස්සේ 0 එකෙන් 8 එකට. ඊට පස්සේ 0 එකෙන් 15 වලට අපි ඒ නන් ටිකත් කියන්නේ අපි කනෙක්ට් කරන පෝට් ටිකත් මේකට දාගමු. මේක 0/1 එකෙන් 0/1 එකට කනෙක්ට් කරගත්තා. හරි. අන්න වැටුණා මොකද අවුල නැහැ වැඩි. මේක VLAN 10 තමයි. VLAN 10. අපිට ඕනේ අංකයක් දාගත්තා ඒක VLAN එකට. හරි. අපි හිතමු මේගොල්ලෝ ඉන්නේ HR එකේ මේගොල්ලෝ. එතන මෙයාලගේ නෙට්වර්ක් එකකුත් අපි දෙමු 192.168.10/24 සයිඩ් නොටේෂන් එක. තාම මොනවද මෙයාලට අපිට දාන්න පුළුවන් details. කනෙක්ට් වෙලා ඉන්න පෝට් එක. එතකොට යාව අපි කනෙක්ට් කරේ මොකද? fast ethernet 0/1 එකට. හරිනේ? අපි ඊළඟට මූව දාමු අපි VLAN 20 මෙයාලව දාමු අපි ඇකඩමික් එකට ටයිම් 192.168.20.0/24 ඔයාලට ඕනේ සබ්නෙට් මාස්ක් එකක් එක්ක මේ IP address එක පාවිච්චි කරගන්න පුළුවන්. හැබැයි ඕවර්ලැප් වෙන්නේ නැතුව. හරි. ඊට පස්සේ මෙයා fast ethernet connect වෙනකොට 0/8. හරි. ඊට මෙයාටත් දැන් අපි මෙයාගෙත් හදමු. මෙයාව අපි මොකක් ගියද දාන්නේ. VLAN 30
ෆයිනන්ස් කියලා කැපිටල් නෙමෙයි දැන් වැඩි හිතන්න එපා. හරි ෆයිනන්ස් 192.168 30.0/24 fast ethernet connect උනේ 15 වනේ 0/15 හරි හරි දැන් අපි පොඩි දෙයක් තව කියන්න දෙනවා. අපි දැන් කෙලින්ම කන්ෆිගරේෂන් කරන්න නැතුව මොනවත් නැතුව ගත්තාම ස්විච් එකක් ඔක්කොම කට්ටිය ඉන්නේ VLAN 1 වල. ඉන්න පෙන්නන්න. ඒක බලමු. show run කියලා ගහපුවම enable show run. දැන් ආයෙ යටට ගියාම මෙතන පෙන්නන්න ඕනේ. මෙතන interface VLAN 1. no IP address shutdown. හරි. ඔහොම තියෙනවා. කියන්නේ අපි default ගද්දි VLAN 1 configure වෙලා තියෙනවා. හරි. අපි දැන් බලමු VLAN එක හදන විදිය. දැන් අපි පළවෙනිට global configuration mode එක ගන්න ඕනේ. හරි. ඒකට ගියාම අපි දැන් VLAN එකේ නම ගන්නවා. මේ VLAN එකේ අංකය ගන්න ඕනේ. VLAN followed by the number. හරි. name එකක් අපි දෙන්නේ මෙහෙම. name අපිට මේකට කෙලින්ම දාන්න පුළුවන් HRC. නැත්තම් දාමු human resource. human RESOURC. හරි. VLAN එක හදුවා. දැන් අපි exit වෙමු. ඊට පස්සේ VLAN 20 එක හදමු. name එක මොකද්ද? academic. හරි. exit වුණා. ඊට පස්සේ VLAN 30 එක හදනවා. name එක මොකද්ද? academic VLAN 20 එක academic VLAN 30 එක fine. හරි. exit. අපි දැන් VLAN ටික හදුවා. දැන් මම note එක තප්පරයක් බලන්න මොකක්ද කියලා තියෙන්නේ. හරියට උඩට පැහැදිලිනේ. VLAN ටික හදාගන්න කිව්වා. ඊට පස්සේ හරි. දැන් අපිට තියෙනවා. දැන් මම හිතන්නේ ඔයා දැන් switch එකට connect වෙලා ඉන්නේ. එතකොට finance එක ඔයා දැන් HR එකේ ඉන්නේ. finance එකත් ඔයාගේ switch එකට connect වෙලා ඉන්නේ. හැබැයි දෙන්නම එකම VLAN එකේ ඉන්න වෙන්න පුළුවන් නේද? VLAN දෙක separate කරලා හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි තියෙන්නේ interfaces. දැන් ඔයාලට assign කරන්න පුළුවන් interface එක making data ඇතුළට આવොත් ඒ මොන VLAN එකේ data ද කියලා කියන්න පුළුවන්. එතකොට දැන් හිතන්න fast ethernet 0/1 ඉඳන් 0/24 යනකම් ports තියෙනවා. අපි 0/1 එකට assign කරනවා මෙයා VLAN 10 එකේ ඉන්න ඕනේ. එතකොට එයාගෙන් data ඇතුළට ගියොත් ඒ port එක හර ඇතුළට යනවා data ඒ ඔක්කොම VLAN 10 එකේ තියෙනවා. එතකොට අපි තව එකක් ගත්ත ගෙම්කෝ fast ethernet 0/15. කැස්තක 15 වලට අපි access කියනවා. ඔයාලට ගන්න පුළුවන් VLAN 20 විතරයි. එතකොට VLAN කියන්නේ 15 වලින් port එකෙන් data ඇතුළට එනවා නම් එයා tag එක ගහන් ඉන්නේ මම VLAN 20 එකෙන් එන්නේ කියලා. හරි. අපි ඒක හදන විදිය බලමු. දැන් අපි යන්න ඕනේ පළවෙනි interface එකට. interface එකක් ඕන පුළුවන් නැත්නම් range එකක් දෙන්න පුළුවන්. අපි යන්කෝ interface 1. අපි පළවෙනි VLAN 10 එක interface 1 වලින් විතරක් යන්න පුළුවන් විදිහට හදමු. හරි interface 1 නෙමෙයි interface fast ethernet ටොමට 0/1 switch port එකේ mode එක වෙනස් කරන්න. switch port mode ප්‍රශ්නාර්ථයක් දැම්මොත් ඔයාලට පෙනේ ක්‍රම කැලි තුනක් තියෙනවා. එකක් access, එකක් dynamic, එකක් trunk. default අපේ ports තියෙන්නේ dynamic විදිහට. අපි මේක වෙනස් කර ගන්න ඕනේ access වලට. හරි enter කරා. හරි switch port එක දැන් access mode එකට ගියා පළවෙනි එක. හරි දැන් අපිට කරන්න ඕනේ මේකෙන් access කරන්න පුළුවන් මොන VLAN එකද කියලා කියන්න. switch port access VLAN මොකද්ද අපි VLAN එක access කරන්න දෙන්නේ 10. හරි enter. exit. අපි දැන් range එකක් දෙමු. මූ ඉන්නේ VLAN මොකේද කියලා මේ port එක බලමු. හරි fast ethernet 0/8. interface range fast ethernet 0/8 ඉන්න අපි කියමු කීයට යනකන්ද? අර 15 වලට එනවා. අපි උතර 14 යනකන්ද? 14 switch port mode access exit switch port mode access switch port
access VLAN 20 exit අපි අන්තිම එකටත් රේන්ජ් එකක් දෙමුනේ මොකද අන්තිම එක interface fast ethernet 0/15 software manager ඔන්න තප්පයකින්ද 0/15 switch port range එකක් දෙමුනේ මතකනේ fast ethernet interface range මෙතෙන් දෙන්නේ range fast ethernet 0/15 to 24 switch port mode access switch port access VLAN 30 වැඩි වෙරයි VLAN ටික ඇදුවා දැන් අපිට තියෙනවා මෙහෙම එකක් දැන් හිතන්න ඔයා switch port හදාගෙන යනවා දැන් ඔයා මේකේ data ටික යවන්න ඕන නම් වෙන කොහාට හරි ඒ කියන්නේ ඔයාගේ router එකට නැත්නම් ISP ට යවන්න ඕකම default gateway එකට යවන්න ඕනේ ඒකට යවන්න ඕන නම් දැන් අපි access දීලා තියෙන අරවට data අතුත් කරගන්න පුළුවන් එළියට යවන port එකක් තියෙන්න ඕනේ ඒකට තමයි trunk කියන port එක එන්නේ එතකොට තමයි ඔය trunk scene එක අපිට ආවේ dynamic access උයි තව එකක් trunk කියලා ඒක trunk port එක හදන්න ඕනේ මේකෙන් data එළියට යවන්න හරි trunk port එක හදන්න ඉතින් බලමු අපි ගමු gig 0/interface gig 0/1 අපි ගත්තා 1 එක 1 මේ port එකනේ අපි ගත්තේ ඔව් 1 හරි ඕකට අපි කියන්න ඕනේ switch port mode trunk ඔන්න ඔයාලට කියන්නේ switch port mode trunk දුන්නාම ඔක්කොම VLAN ටික යනවා. මේ ඔක්කොම VLAN ටික data ටික අරගෙන යනවා. ඔක්කොම VLAN ටිකේ data මේ trunk port එක කරා යනවා. හැබැයි ඔයාලට security එක තව ඕන නම් ඔයාලට පුළුවන් specifically කියන්න මේ VLAN ටික විතරයි යවන්න ඕනේ කියලා. ඒක කරන්නේ මෙහෙම switch port trunk allowed අර පුළුවන් එක VLAN නැදෙන මේ විදිහට 10 කියලා දැම්මම හරි මොකද ඒක આવුත් ඉවරයි හරි. switch port mode allowed 10 කියලා enter දෙන්න පුළුවන් allowed VLAN කියලා දාන්න VLAN 10 කියලා දුන්නා නැකේ නැත්නම් ඔයාලට පුළුවන් තව කීපයක් ඇඩ් කරන්න 20 30 අපි තුනම යන්න දෙමු හරි ඊට හිතන්න තව ඔයාලට නිකන් අර කහන එකක් ඇවිල්ලා ස්විච් එක අලුතෙන් VLAN එකක් හදලා ඌවත් නිකන් ඇඩ් කරගත්ත ගෙන් හොරෙක් එතකොට උගේ data ටික මේ trunk වෙන්නේ නැහැ එතකොට network එකට හානියක් කරන්න අමාරුයි තේරුණා සීන් හරි අපි යන් කෙලින්ම ඊළඟ සීන් එකට අපි දැන් ඔක්කොම හරි මෙයා blue bright කරගමු ඊට සේව් වෙනවා හරි අපි යන් route එකට route එක configure කරන්න කොහොමද කියලා මම මදුරුවන්ට මොකක් හරි කරන්න අයියෝ මේ keyboard එකේ මොකක් හරි වෙනවා තාපොඩ්ඩේ හරි ඒක බලන්න nothing happened no enable conf yep ඒගොල්ලෝ configuration terminal එකස ඔයා mean කරේ කියලා හරි මේක අදාළ නැහැ කැප්පත් වෙනවා අපි notepad එකට යන් හරි නේද මං යන පාර හරි path එක හරි දැන් අපි මෙයාගේ යන්න ඕනේ port එකට gigabit interface interface gig 0/1 අපි ගියා මෙයා කනෙක්ට් කරලා ඉන්න port එකට මේක default gate එක අපි කරන එක හරි ඒක අපි කරන්න ඕනේ බලන්න no shutdown as අපි කියන්න ඕනේ no IP address හරි IP address එක ගන්න off වෙලත් නැහැ for on කැම්මෙන් ඉන්න හරි exit දැන් අපි හදන්න ඕනේ මොකක්ද ඒක කියන්නේ SPI කොහොමද මේ ඉන්න තප්පර හරියට මට වචනේ මතක් කරලා පැහැදිලි කරලා කියන්නේ නැත්නම් හරිය නෑ sub interface එක හදන්න ඕනේ එක එක VLAN වලට අලුතෙන් sub interface හදන්න හරි sub interface වචනේ දැන් ඒක හදන විදිය කොහොමද කියලා කිව්වොත් මේ මෙහෙම ඔයා යන්න interface with 0/1 ඊට පස්සේ encapsulation එක කියන්නේ VLAN එකේ එන මේ number එක dot කියලා දාලා ඒක ගන්නවා 10 හරිනේ ඔන්න ඕන වුණා කියලා කියනවා හරි එතකොට
දැන් මෙතන අපි ඊළඟට දාන්න ඕනේ encapsulation. ඊට පස්සේ ප්‍රශ්නාර්ථයක් දාපම ඔය තියෙන dot ඔක දාලා ටැබ් එක ගහලා හරි. ඊට පස්සේ මේ දාන්න ඕනේ මේ මොකද්ද මේ ඊළඟ එක get එන හරි වැඩි ඉවරයි. ඊට පස්සේ අපි දාන්න ඕනේ IP address එක. default gate එකට එන්නේ පළවෙනි IP address එකනේ 192.168.10.1. එතකොට මේක දාන්න ඕනේ මොකද subnet mask එක 255.255.255.0 වැඩි කොට අපි sub interface එක හදුවා exit කරනවා. හරි. අපි අර තුනටත් කරමු. මේ මොකද up arrow key එක ගිහම ඔයාලට පුළුවන් මේ අනිත් interface එකට යන්න. interface gig 0/1 20 හරි ඒක අප් වුණා කියනවා. ඊට පස්සේ encapsulation.120.1q20 ඊපස්සේ network එක 20.1 හරි. ඊට පස්සේ exit. ඊට පස්සේ අපි යනවා 30 එකට. ඊට පස්සේ IP address එකක් දෙනවා. IP address එක දෙන්න මේක දාන්න dot scene එක encapsulation එක දාලා IP address එක දෙමු 30q. හරිනේ. අපි දැන් ඒක හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ DHCP pool ටික හදන්න. DHCP pool එකත් පට ගාලා හදලා දාන්න. exit අපි DHCP pool මොකද්ද මේක human resource නෙමෙයි human resource නෙමෙයි කරන්නේ ඕන එකක් දැන් මේකේ උතන ඕන නම දාගත්තේ SOURC network එක 192.168.10.1 10.0 255.255.255.0 default route එක මොකක්ද අපි දාන්න ඕනේ අර කලින් දාපු interface 192.168.10.1 හරිනේ. ඊට පස්සේ domain name එකක් දාන්න හැකි. අපි දාමු appit.lk DNS server එක දාමු Google එකේ දාපුවට. හරි. වැඩි ඉවරයි. exit වෙන්න. දැන් අපි ඊළඟ එකට යනවා. මොකද්ද? DHCP pool මොකද්ද අපි පළවෙනිට බලන්නේ කොහොමද DHCP ගන්න පුළුවන්ද කියලා අපි මුගේ හදුවානේ desktop DHCP requesting ඉතින් වැඩි ඉවරයි DHCP ගත්තා වැඩි ගොඩ අපි දෙවෙනි ගත්තා මොකද නැත්තම් මේ සම්පූර්ණ වැඩි ඉවර කරන්න නැතුව මේ විනාශ කරන්න මොකද්ද අපේ දෙවෙනි එක academic මොන නමක් දාගත්තා ඒක අපි දාමු academic misconduct academic misconduct login network එක තමයි 192.168.20.1 මේ 20.0 255.255.255.0 ඊට පස්සේ default route එක 192.168.20.1 ඊට domain name එක අපි දාමු msi.lk ඊට පස්සේ DNS server එක 8.8.8.8 හරි exit as an IP DHCP pool මොකක්ද අන්තිම එක finance කියලා දාමු. හරි finance එක අදමු. default route එක මොකක්ද 192.168.30.1 network එක 192.168.30.0 255.255.255.0 හරි ඒකත් දැම්මා. as the domain name එක finance නෑ ඒගොල්ලෝ loans කියන එකනේ loans.lk හරි ඕන එකක් දැම්ම ඒක domain name එකට. ඔයාලගේ මොකක් හරි හිතන්න ඔයා project එකක් කරනවා නම් උන්ගේ නිකන් email එකක් වගේ ලොකු දෙයක් දාන්න නිකන් අර @gmail.com වගේ සීන් එකක් ඔක gmail.com වගේ එකක්. හරි domain name එක හරි ඊට පස්සේ DNS server එක 8.8.8.8 හරි exit you right
අපි ඔක්කොම ඉවර කරා වැඩේ ක්ලෝස්. දැන් අපි බලමු ආයෙ අනිත් දෙකටත් ගිහිල්ලා කොහොමද වැඩේ හරියනවද කියලා. අපි නිකන් අර වැඩ වගේ ඩෙස්ක්ටොප් එකට ගියා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් බලමු. ipconfig අපි බලනවා දැන් මේකත් තියෙනවද කියලා. IP address එකක් තියෙනවද නැහැ. /renew IP address එක දෙන්න කියලා කියනවා බලමු පින්නවද හරි. ඔයාගේ 192.168.30.2 අපි මේක ඕන තව ටිකක් data ගන්න පුළුවන් නම් all කියලා දාපුවම හරි. හරි data ගත්තාගේ මෙයාගෙනුත් බලමු ගිහිල්ලා IP address එක ගන්න පුළුවන් කියලා. ipconfig /renew හරිද? ipconfig නේද? බාරදින හරි ඕනනම් බලමු අපි ipconfig ලගේ ඔක්කොම data ටික ඕවර් වැඩි කොට අන්න තමයි මේක කරන්නේ. මොකද්ද මේ VLAN හදන්නේ සරලවම කිව්වොත් VLAN එකේ data ඇද්දි උඩ tag එක ගහගෙන VLAN 10 20 30 කියලා මූ පැකට් එක ෆිල්ටර් කරගත්තා ඔයා ගත්තා එච්චරයි. bye